අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා The 10 ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ වැඩිම chess ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්න YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ stalemate ගැන. තේරෙන chess, තේරෙන සිංහලෙන්. රවිදුසී දසනායක, beginner, intermediate, advanced, rated මේ සියලුම level එකම ගුරුවරයෙක්ගෙන් රවිදුසී දසනායක. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp පැණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. හරි, අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ ස්ටේල්මේට් එකක් කියලා කියන්නේ. රයිට්. ස්ටේල්මේට් එකක් කියලා කියන්නේ සාමාන්‍ය චෙස් ප්ලේ කරන ක්‍රීඩකින් දෙදෙනාකින් එක ක්‍රීඩකයෙකුට යම් අවස්ථාවක නීත්‍යානුකූලව ඇදිය හැකි කිසිදු ඇදීමක් නොමැතිවීම. ඒ කියන්නේ ඔහුගේ ඇදීම් වරේ ලැබුණට පස්සේ එයාට නැවත ලීගල් මූව් එකක් අදින්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ වගේම ඔහුට චෙක් එකකුත් නැහැ. ඉතින් අන්න ඒ වගේ අවස්ථා අපි ස්ටේල්මේට් ගණයට අයිති වෙනවා. ඉතින් එතකොට වෙන්නේ තරඟය කාටවත් දිනුම ලැබෙන්නේ නැහැ. ජය පරාජයෙන් තොරව තරඟය අවසන් වෙනවා. හරි, අපි එක්සාම්පල් නම්බර් 1 බලමු. රයිට්. මේ එක්සාම්පල් එකේ හැටියට white පුළුවන් අවශ්‍ය නම් queen b6 ගිහිල්ලා opponent kingව check කරන්න. රයිට්. මේ check එකෙන් පස්සේ opponent පුළුවන් king to a8 play කරන්න. හරි. මෙන්න මේ අවස්ථාව ගොඩක් විශේෂයි. මෙතනදී white අතපසු වීම king queen cut rook කරොත් එහෙම නැත්නම් queen cut c7 කරොත් game එක ස්ටේල්මේට් වෙනවා. ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. එහෙම නැත්නම් draw වෙනවා කියලා අපි කියනවා. ඇයි එහෙම වෙන්නේ? මම අර ඉස්සෙල්ලා explain කරපු කතාවමයි මෙතනත් තියෙන්නේ. මෙතන බලන්න black king ඔහුට කිසිම ඩිරෙක්ට් චෙක් එකක් නැහැ. සරලව කිව්වොත් black king ඉන්න කොටුවට එහෙම නැත්නම් black king ගේ මූණට කිසිම චෙක් එකක් නැහැ. නමුත් අනිත් කිසිම තැනකට මේ kingව move කරන්න බෑ. ඇයි? queen ගෙන් චෙක් වෙනවා. ඒ වගේම blackට kingට අමතරව ඉතුරුලා ඉන්න ඉත්ත pawn එයාවත් නීත්‍යානුකූලව move කරන්න බෑ. මොකද ඒ pawn උත් හිර වෙලා ඉන්නේ. ඉතින් අන්න මේ අවස්ථාව අපි checkmate නෙමෙයි, අපි මෙතනදී stalemate කියලා තමයි හඳුන්වන්නේ. හරි. ඒ වගේම අපි තව එක්සාම්පල් එකක් බලමු. රයිට්. ඒ එක්සාම්පල් එකෙම මම චුට්ටක් වෙනස් විදිහකට ගත්තා. හරිද? මෙතනදී king check කරාම queen ගෙන් king check එක ඉවත් කරගත්තාම white මේ වෙලාවේ queen රුක්ව කපන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? මොකද වැඩිපුර pawn කෙනෙක් මම මෙතනදී තිබ්බා කලින් එක්සාම්පල් එකට වඩා වැඩිපුර pawn කෙනෙක්. දැන් blackට king අදින්න බැරි වුණාට මේ pawn අදින්න බැරි වුණාට එයාට තව එක pawn කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. එයා නීත්‍යානුකූලව අදින්න පුළුවන්. ඉතින් මේ හින්දා මෙතනදී ස්ටේල්මේට් වෙන්නේ නැහැ. blackට තව අදින්න move එකක් ඉතුරු වෙලා තියෙනවා. හරි. මෙන්න මේ අවස්ථාවේදී අපි එහෙම නැත්නම් white player මේ pawnව කැපුවොත් මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් නැවත ස්ටේල්මේට් වෙනවා. අන්න. දැන් ආපහු අර සිද්ධියම රිපීට් වෙනවා. kingට කොහෙටවත් move වෙන්න බෑ. kingට direct check එකක් නැහැ. ඉතුරුලා ඉන්න අනිත් එකම ඉත්ත pawnව move කරන්නත් බෑ. ඉතින් මෙහෙම වුණොත් ස්ටේල්මේට් වෙනවා. නමුත් opponent play කරන්න move එකක් තියෙනවා නම් එහෙම නැත්නම් එක් ක්‍රීඩකෙක්ට play කරන්න move එකක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී ස්ටේල්මේට් වෙන්නේ නැහැ. ඒ move එක play කරන්න පුළුවන්. රයිට්. එතකොට මෙයාට පුළුවන් අවශ්‍ය නම් ඉස්සෙල්ලා check කරලා kingට යන්න squares ඉතුරු කරලා ගොඩක් දැන් මේ pawnව කපලා දාන්න පුළුවන්. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද kingට දැන් move වෙන්න ඇති තරම් ස්ක්වයර්ස් තියෙනවා. සාමාන්‍ය දෙකක් තියෙනවානේ. දෙකක් මේ ස්ක්වයර් එකට නම් ඉන්න බෑ. queen ඉන්නවනේ. හරි. right. දැන් kingට move වෙන්න ස්ක්වයර්ස් දෙකක් තියෙනවා. අපි දැන් තුන්වෙනි එක්සාම්පල් එක බලමු. මේක මගේ අත්දැකීමක්. මම ප්ලේ කරපු තරඟයක. මේක බ්ලිට්ස් තරඟයක්. ඉතින් මම ප්ලේ කරපු මේ chess game එකේදී මම black play කරේ. මම ගොඩාක් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. මට දිනන්න අමාරුයි. මොකද opponent rook and 2 pawns ඉන්නවා. pawnsලා දෙන්නෙක් ඉන්නවා. piece up opponent. ඉතින් මෙන්න මේ අවස්ථාවේ මට කරගන්න දෙයක් නැහැ. දැන් මට චෙක් එකකුත් ලැබිලා තියෙනවා. මම black විදිහට මගේ kingව play කරා f8 වලට. right. opponent rook check කරලා rook ගෙන් මගේ kingව check කරා. ඉතින් මට වෙන option එකක් නැහැ. option දෙකක් තියෙනවා. right. මේ දෙකින් මම තෝරගත්තා king g7 යනවා කියලා. හරි. මෙතනදී f8 queen ගත්තා. දැන් ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍ය
ප්ලේස්ලා රිසයින් වෙනවා දැන් දිනන්න බැහැ කියලා තේරෙන නිසා. නමුත් මම චුට්ටක් වෙලා ගේම් එක අල්ලන් හිටියා. මොකද මගේ ඔළුවේ වැඩ කරා ස්ටේල් මේට් එකක් දාගන්න පුළුවන් වීදි කියලා. ඉතින් මේක පරදින්න යන තරගයක් කියලා හොඳටම පැහැදිලි. නමුත් ස්ටේල් මේට් කරගත්තොත් ගේම් එක ඩ්‍රෝ වෙනවා. ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. ඉතින් ඒ නිසා මම ගේම් එක රිසයින් කරේ නැහැ. මම ප්ලේ කරා. මම කින් කට් G6 ප්ලේ කරා. ඔන්න අර අවස්ථාව උදා වුණා. මෙතනදී ඔපෝනන්ට් චෙක් කරා රුග්ගින් කින්ට. මෙතනදි විශේෂත්වය තමයි මම එක ෂණයෙන් ඉතා ඉක්මනින් ප්ලේ කරා කින් H7. මෙතන චුට්ටක් වෙලා පරක් වුණා නම් ඔපෝනන්ට්ට තේරෙනවා. හරිද? ඔපෝනන්ට් තේරුම් ගන්නවා ස්ටේල්මේට් එකට try කරනවා කියලා. නමුත් මම මේ චෙක් එක දුන්න සැනින් මම කින්ව ප්ලේ කරා H7 වලට ස්පීඩ් එක වැඩි නිසා ඔපෝනන්ට් ගේ හිතේ වැඩ කරපු අයිඩියා එක එයා ඉතින් එකවරම ප්ලේ වුණා රුක් කැපුණා. රයිට්. ඒත් එක්කම ගේම් එක ස්ටේල්මේට් වුණා ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඉතින් අනේ වගේ වාට ස්ටේල්මේට් කියන එක යොදා ගන්න පුළුවන් පරදින්න යන ගේම් එකක් ඩ්‍රෝ කරගන්න උදව් වෙන්න පුළුවන් ඉතා කල්පනාවෙන් අදින්න ඕන. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඔයාට වැඩි වාසිය තියෙන වෙලාවේ ඔයාට වැඩි ඉත්තු ප්‍රමාණයක් ඉන්න වෙලාවේ ඊටාම සැලකිල්ලෙන් ප්ලේ කරන්න. මොකද පොඩි අතපසුවීමකින් ඔයා හොඳින් දිනන්න තියෙන තරඟය ස්ටේල්මේට් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මම කෝචින් කරන ළමයි ගත්තාම ගොඩක් අයට කෝචින් මගේ කෝචින් අප මුල් කාලේ වගේ ගොඩක් අයට ඔයගේ ප්‍රශ්න තිබුණා. දැන් නම් ගොඩක් උපදෙස් දීලා ඒගොල්ලෝ අපි ගානට උපදෙස් දීලා හදාගෙන තියෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් එකතු වුණාම අත්දැකීම් වැඩි වුණාම නම් ගොඩක් වෙලාවට ළමයි වගේ දේවල් කරනවා අඩුයි. නමුත් අර පළවෙනි තරඟ 10 15 අතර කාලේ ගොඩක් වෙලාවට ළමයි අතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න හොඳ ලෙසන් එකක් මම අද ඔයාලට අරන් ආවා. ඉතාම වටින ලෙසන් එකක්. මේක අනිවාර්යෙන් චෙස් ක්‍රීඩකෙක් විදිහට ඔයාලා හැමෝම දැනගන්න ඕන ලෙසන් එකක්. හරි. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් වැදගත් ඉම්පෝටන්ට්ස් ලෙසන්ස් ගොඩක් ඉගෙන ගන්නවට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මාගේ ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඊටාම ක්‍රමානුකූලව විධිමත්ව මම මගේ ඔන්ලයින් පන්තිය කරගෙන යනවා. ලංකාවේ ඕනම ළමයෙක්ට ඔන්ලයින් ක්‍රමයට ජොයින් වෙන්න පුළුවන් මගේ චෙස් පන්ති සමග. හරි. එහෙනම් මම මේ වගේ තවත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් ඔයාව හම්බෙන්න ඉන්නම්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝස් ඔයාලගේ යාළුවෝ අතර share කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. like එකක් දාන්න, comment එකක් දාන්න. right. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.